Destiny Migration Solutions, your trusted partner in Australian migration. Destiny Migrations YouTube නාලිකාවේ අද එපිසෝඩ් එකකින් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සබ්ක්ලාස් 491 වීසා එකක් ලබා ගන්නට ඔබට දෙගිඩියාවක් තියෙනවා නම් ඒ පිළිබඳ සාකච්ඡා කරන්න. සබ්ක්ලාස් 491 Skilled Regional Provisional වීසා එක ඔබට ලැබෙන්නේ අවුරුදු 5ක කාලයකට. Permanent Residency Pathway එකක් තියෙනවා සබ්ක්ලාස් 191 වීසා එක. සබ්ක්ලාස් 491 වීසා හෝල්ඩර්ස්ලට පුළුවන් ඒ සබ්ක්ලාස් 491 වීසා එකේ තියෙන කන්ඩිෂන් සැටිස්ෆයි කරලා ඒ වගේම සබ්ක්ලාස් 191 කියන වීසා එකේ තියෙන රික්වයර්මන්ට් සැටිස්ෆයි කරලා ඉවර වෙලා ඔබ බලාපොරොත්තු වෙන මේ පර්මනන්ට් රෙසිඩෙන්සි ඔප්ෂන් එක ලබා ගන්නට. සබ්ක්ලාස් 491 වීසා එක කියන්නේ ජෙනරල් ස්කිල් මයිග්‍රේෂන් කාණ්ඩයට අයත් වෙන වීසා එකක්. මේ වීසා එක ලබා ගන්නට ඔබට එක්ස්ප්‍රෙෂන් ඔෆ් ඉන්ටරෙස්ට් ඇප්ලිකේෂන් එකක් ලොජ් කරලා ඉවර වෙලා ඉන්විටේෂන් එකක් ලැබෙන්න ඕනේ. මේ වීසා එකට ස්ටේට් ටිකින් පොයින්ට්ස් හම්බ වෙනවා වගේම ඔබට ඉන්නවා නම් ඥාතියෙක් මේ ඔස්ට්‍රේලියන් සිටිසන් කෙනෙක් පර්මනන්ට් රෙසිඩන්ට් කෙනෙක් හෝ එලිජිබල් නිව්සීලන්ත සිටිසන් කෙනෙක් ඔබට පුළුවන් ඒ පොයින්ට්ස් ලබා ගන්නට සබ්ක්ලාස් 491 කියන වීසා එකට ඇප්ලයි කරන්න. ඔබ සබ්ක්ලාස් 491 වීසා එකක් ලබා ගන්න අකමැති නම් මට ඕනේ සබ්ක්ලාස් 189 එහෙම නැත්නම් සබ්ක්ලාස් 190 කියන පර්මනන්ට් රෙසිඩෙන්සි වීසා එකට ඩිරෙක්ට් ඇප්ලයි කරන්න කියලා හිතනවා නම් මේ සබ්ක්ලාස් 189 වීසා එකකට ඔබට ඇප්ලයි කරන්න නම් වැඩිපුර පොයින්ට්ස් ප්‍රමාණයක් තියෙන්න ඕනේ. ඒ වගේම මේක ෆෙඩරල් ගවර්න්මන්ට් එකෙන් ලැබලා දෙන වීසා එකක් නිසා ඔබගේ පොයින්ට්ස් ස්කෝර් එකට අමතරව ගවර්න්මන්ට් එකෙන් ඔබට පොයින්ට්ස් හම්බ වෙන්නේ නැහැ සබ්ක්ලාස් 189 කියන වීසා එකට ඇප්ලයි කරන්න. ඒ වගේම තමයි ඔබගේ ඔකියුපේෂන් එක සබ්ක්ලාස් 189 වීසා එකට ඇප්ලයි කරන කාණ්ඩයට අදාළව තියෙන්න ඕනේ. නැත්නම් ඔබට මේ සබ්ක්ලාස් 189 කියන වීසා එකට ඇප්ලයි කරන්න බෑ. සබ්ක්ලාස් 491 වීසා එකක්ද සබ්ක්ලාස් 190 වීසා එකක්ද ලබා ගන්න කියන තැන ඔබ ඉන්නවා නම් සබ්ක්ලාස් 190 වීසා එක පර්මනන්ට් රෙසිඩෙන්සි වීසා එකක් වුණත් ඔබට තියෙන අඩු ලකුණු ප්‍රමාණයක් නම් මේ සබ්ක්ලාස් 190 වීසා එකක් ඇප්ලයි කරන්නට අමාරුයි. ඒ වෙලාවට ඔබට පුළුවන් මේ ස්ටේට් ගවර්න්මන්ට් එකෙන් ඔබට ලැබෙන මේ ලකුණු 15වත් අරගෙන ඉවර වෙලා සබ්ක්ලාස් 491 කියන වීසා එකට ඇප්ලයි කරන්නට. ඒ වගේම තමයි මේ ස්ටේට්ස් වල තියෙන නොමිනේෂන් ක්‍රයිටීරියා බලපුවාම හැම වෙලාවෙම සබ්ක්ලාස් 491 වීසා එකකට ඇප්ලයි කරන්න තියෙන ක්‍රයිටීරියා ලිහිල් සබ්ක්ලාස් 190 කියන වීසා එකකට ඇප්ලයි කරනවට වඩා සමහරවිට ඒක රෙසිඩෙන්සි රික්වයර්මන්ට් එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට එම්ප්ලොයිමන්ට් කොන්ට්‍රැක්ට් එකක් තියනවද නැද්ද කියන කාරණා වගේ දේවල් වෙන්න පුළුවන්. ඒවා මේ නොමිනේෂන් ක්‍රයිටීරියාස් අනුව වෙනස් වෙන්නත් පුළුවන්. ඔබ සබ්ක්ලාස් 191 වීසා එකකට ඇප්ලයි කරනකොට ඔබට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා ටැක්ස් රිටර්න්ස් 3ක් සබ්මිට් කරලා ඉවර වෙලා ඒකේ එවිඩන්ස් ඉදිරිපත් කරන්නට. මේ සබ්ක්ලාස් 491 වීසා හිමියන්ට ඩෙසිග්නේටඩ් රීජනල් ඒරියා එකක ජීවත් වෙලා ඔබට සිද්ධ වෙනවා ඒ ටැක්ස් රිටර්න්ස් 3ක් සබ්මිට් කරලා ඉවර වෙලා ඒ නෝටිස් ඔෆ් ඇසෙස්මන්ට් එක ඉදිරිපත් කරන්නට සබ්ක්ලාස් 191 වීසා එක ඇප්ලයි කරන වෙලාවට. සබ්ක්ලාස් 491 වීසා එකක් ඔබට ලැබුණොත් ඒකේ අනිවාර්ය කන්ඩිෂන්ස් 4ක් ඉම්පෝස් වෙනවා. මේකේ තියෙන එක කන්ඩිෂන් එකක් තමයි සබ්ක්ලාස් 491 වීසා හෝල්ඩර් කෙනෙකුට ජීවත් වෙන්න පුළුවන්, ඒ වගේම රැකියාවක් කරන්න පුළුවන්, අධ්‍යාපනය හදාරනවා නම් අධ්‍යාපනය හදාරන්න පුළුවන් වෙන්නේ මේ ඩෙසිග්නේටඩ් රීජනල් ඒරියාස් වල විතරයි. ඩෙසිග්නේටඩ් රීජනල් ඒරියාස් කියන්නේ මෙල්බන්, සිඩ්නි, බ්‍රිස්බන් කියන මේ මෙට්‍රොපොලිටන් ඒරියාස් වලින් අමතරව අනිත් ඒරියාස්. ඔබට පුළුවන් ඩෙසිග්නේටඩ් රීජනල් ඒරියා පෝස්ට් කෝඩ් ලිස්ට් එක බලා ගන්නට ඩිපාර්ට්මන්ට් ඔෆ් හෝම් අෆෙයර්ස් වෙබ්සයිට් එකෙන්. මේ ඩෙසිග්නේටඩ් රීජනල් ඒරියා එකක ජීවත් වෙලා ඔබ රැකියාවක් කරලා ඉවර වෙලා ඔබට පුළුවන් අවුරුදු 3කින් ඇප්ලයි කරන්න මේ සබ්ක්ලාස් 191 කියන පර්මනන්ට් රෙසිඩෙන්සි වීසා එක ලබා ගන්නට. සබ්ක්ලාස් 191 වීසා එකට ඇප්ලයි කරනකොට ඔබ මේ එවිඩන්සස් ප්‍රොවයිඩ් කරන්න ඕනේ මේ ඔබ ඩෙසිග්නේටඩ් රීජනල් ඒරියා එකක ජීවත් වුණා කියලා. ඔබ කවුරුත් දන්න විදිහට මේ ඉන්විටේෂන්ස් අඩු වෙලා තියෙන වෙලාවක ඔබට අවස්ථාවක් තියෙනවා නම් සබ්ක්ලාස් 491 වීසා එකක් ලබා ගන්නට අපි කියන්නේ ඔබ ඒ අවස්ථාව මග අරින්න එපා. මොකද මේ වෙලාවේ ඔබට ලැබෙන සබ්ක්ලාස් 491 වීසා එකකින් උනත් ක්ලියර් පාත්වේ එකක් තියෙන නිසා පර්මනන්ට් රෙසිඩෙන්සි ඔප්ෂන් එකක් ලබා ගන්නට මේ අවස්ථාව ඔබ දෙපාරක් හිතන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඔබට ගැටලුවක් තියෙනවා නම් මම මේ සබ්ක්ලාස් 491 වීසා එකක් ලබා ගන්නවද? මට ඒ කන්ඩිෂන් සැටිස්ෆයි කරන්න පුළුවන්ද? මම එහෙම නැත්නම් ඔබ මේ වෙලාවේ සබ්ක්ලාස් 491 වීසා එකක් ලබාගෙන ඉන්න කෙනෙක් නම් මට සබ්ක්ලාස් 191 වීසා එකට ඇප්ලයි කරන්න පුළුවන්ද කියන ගැටලු කාරී තත්ත්වයක ඔබ ඉන්නවා නම් ඔබට පුළුවන් Destiny Migration Solutions අපිට කතා කරන්නට
ඔබගේ ඒ ගැටලු නිරාකරණය කරගන්නට. Destiny Migration Solutions, your trusted partner in Australian migration.